ආයුබෝවන් ඔයාලා හැම දෙනාටම අද මම වීඩියෝ එක කරන්නේ මගේ බණ්ඩක්ක වගාවේ මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් ගැන කතා කරන්න. ඉතින් මේ බලන්න මගේ හැම බණ්ඩක්ක ගහකම වගේ කරටිය මෙහෙමයි. උදේට හොඳට තිබ්බ කරටිය හවස් වෙද්දි මෙන්න මේ විදිහට එල්ලා වැටෙනවා. කොලේ පිච්චිලා වගේ සම්පූර්ණයෙන්ම වේලිලා ගිහිල්ලා මල් එන්න තියෙන තැන කුණු වෙලා වැටෙනවා. ඔයාලගේ වගාවෙත් මෙහෙම වෙනවද? එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. මම මුලදිම හිතුවේ මේක දිලීර රෝගයක් කියලා. ඒත් ලං කරලා බලද්දි තමයි ඇත්තටම තේරුනේ. ඔයාලට පේනවද මේ මැද තියෙන කළු පාට සිදුරයි වටේ තියෙන මේ කහ පාට දුඹුරු පාට ඇලෙන ගුලි ටිකයි. මේ ටික තමයි ඒකට සාක්ෂි. මේකට කියන්නේ බණ්ඩක්ක කරටි හා කරල් විදින පණුව කියලා. විද්‍යාත්මක නාමය ඊරියස් විටෙල්ලා. මේක වෙන්නේ මෙහෙමයි. වැස්සෙන් පස්සේ තෙතමනේ වැඩි වෙද්දී සුදු පාට පොඩි සල්ලබයක් ඇවිල්ලා අපේ බණ්ඩක්ක කොළයට බිත්තර දානවා. ඒ බිත්තරෙන් එන පොඩි ලා කොළ පාට පණුවා අපේ කරටිය ඇතුළට විදලා ඇතුළෙන්ම කන්න පටන් ගන්නවා. එයා ඇතුළෙන්ම කන නිසා ගහ උඩට පෝෂණය යන්නේ නැහනේ. ඒ නිසායි කරටිය එල්ලා වැටෙන්නේ. ඔය කහ පාටට තියෙන යාගේ අසූචි ඒ පණුවම තමයි පස්සේ ලොකු වෙලා අපේ බණ්ඩක්ක කරල ඇතුළට යන්නේ. අන්තිමට කාරලත් කුණු වෙනවා. මේ වෙලාවේ ගොඩක් අය කරන ලොකුම වැරදි දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි එක පාරටම ගිහින් සැර විසක් ගහන එක. ඒක හරියන්නේ නැහැ. මොකද පණුව ඉන්නේ කඳ ඇතුලේ. ඔයා උඩින් විස ගැහුවට උට වැදෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි නරක් වෙච්ච කරටි කරල් කඩලා ගහ යටටම දානවා. එතකොට ඇතුලේ ඉන්න පණුව ආයේ බිමට වැටිලා අනිත් ගහට යනවා. ඒකයි හැම ගහකටම එකපාරම බෝ වෙන්නේ. ඒ නිසා මම කරන්නේ සම්පූර්ණයෙන්ම විස නැති පියවර 3යි. මේක ICAR එකේ නිර්දේශ කරපු ක්‍රමයක්. පළවෙනි පියවර තමයි අනිවාර්යයෙන්ම කපලා විනාශ කරන එක. මේ වගේ වේලිච්ච සිදුරු තියෙන මේ කහ ගුලි තියෙන හැම කරටියක්ම හැම කරලක්ම කපන්න ඕනේ. නිකන් කරටිය විතරක් නෙවෙයි අඟල් 2ක් විතර නීඩෝගේ කඳත් එක්කම කපන්න. මේ ටික පොලිතින් එකකට දාලා අනිවාර්යයෙන්ම පුච්චන්න ඕනේ. නැත්නම් දුරකට අරන් ගිහින් දාන්න. කොහොමවත්ම වත්තේ නම් තියාගන්න එපා. දෙවෙනි පියවර තමයි කොහොම දියර ස්ප්‍රේ කරන එක. මේක දෙවිධයකට කරන්න පුළුවන්. ඔයාට කොහොඹට හොයාගන්න පුළුවන් නම් මේක තමයි අඩුම වියදම හොඳම එක. හොඳට පැහුණු කොහොඹට ග්‍රෑම් 500ක් විතර අරගෙන ඇතුලේ තියෙන සුදු මදය අරන් හොඳට කුඩු කරගන්න ඕනේ. ඒ ටික රෙදි කෑල්ලකට දාලා වතුර ලීටර 5ක් වගේ එකතු කරලා පැය 12ක් පෙඟෙන්න තියන්න. රැට දාලා උදේට ගන්න එක ලේසි. පස්සේ හොඳින් මිරිකලා පෙරා ගන්න. ඒක තමයි අපේ අමුදියරය. මේ අමුදියරෙන් ලීටරයක් අරගෙන වතුර ලීටරයක් සහ දියර සබන් තේ හැඳි එකක් දාලා ස්ප්‍රේ කරන්න. ඔයාට කොහොඹට හොයාගන්න බැරි නම් කමක් නැහැ. හඩේ තියෙන කොහොඹ තෙල් අරගෙන ඒකෙන් මිලි ලීටර් 30ක්. ඒ කියන්නේ තේ හැඳි 6ක් විතර වතුර ලීටර් 1කට දාලා ඒකටම දියර සබන් තේ හැඳි එකක් දාලා හොඳට හොල්ලලා කවලම් කරගෙන ස්ප්‍රේ කරන්න පුළුවන්. ඇට දියරේ වගේමයි එකම වැඩේම තමයි ඉතින්. මම කොහොඹ ඇට වලින් හදපු දියරය මගේ ළඟ කලින් හදලා තියෙනවා. ඒ නිසා මම අද හදන හැටි පෙන්වන්නේ නැහැ. මේ දෙකින් එකක් හවස 4:00 පස්සේ වගේ මුළු වගාවටම ස්ප්‍රේ කරන්න පුළුවන්. විශේෂයෙන්ම අලුතින් එන දළු වලට කොළේ යටපැත්තට හොඳට වැදෙන්න ස්ප්‍රේ කරන්න ඕනේ. දවසක් කර දවසක් 3 පාරක් වගේ කරාම හරි. තුන්වෙනි පියවර තමයි වත්ත පිරිසිදුව තියාගන්න එක. බිම වැටුණු කොළ නරක් වෙච්ච කරල් වත්තේ තියන්න එපා. හැමදාම උදේට ගස් ටික බලලා අලුතින් එන කරටියක රෝග දැක්කොත් එදාම කඩලා ඒව විනාශ කරලා දාන්න ඕනේ. මෙහෙම කරලා දවස් කිහිපයක් යද්දී ගස්වල කපපු තැනින් අලුත් දළු සහ කරල් එන්න පටන් ගන්නවා. ඔයාලගේ වගාවෙත් මෙහෙම වෙනවා නම් ෆොටෝ එකක් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම ප්‍රතිඵලත් කියන්න. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් වගා කරන තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.